this කියන පදය ජපන් භාෂාවේ පාවිච්චි වෙන්නේ වේ යන පදයත් එක්ක. ඒ කියන්නේ අපි is කියන ඉංග්‍රීසි භාෂාවෙන් ගන්නවා නම් is කියලා අපි කතා කරන්නේ. ඒක තමයි this කියන්නේ. this plus noun plus this. hon noun එකක් විදිහට අපි ගමු මෙතනදී hon කියන පදේ. hon කියන්නේ පොත. hon plus this. hon this පොතක් වේ. දෙව අරිමසෙන් කියන්නේ වර්තමාන කාලේ නැත යන අර්ථයත් එක්ක තමයි මේ දෙව අරිමසෙන් කියන පදය පාවිච්චි වෙන්නේ. noun එකක් විදිහට මෙතනදිත් අපි hon කියන පදේම ගමු. hon plus දෙව අරිමසෙන් hon දෙව අරිමසෙන් පොතක් නොවේ. මේ විදිහට අපි තව උදාහරණ බලමු. තේබුරු දෙස්. තේබුරු කියන්නේ මේසය. තේබුරු දෙස් කියන්නේ එතකොට මේසයක් වේ. තේබුරු දෙව අරිමසෙන් කියලා ගන්න පුළුවන්. තේබුරු දෙව අරිමසෙන් කියන්නේ මේසයක් නොවේ. ඊට පස්සේ අපි බලමු දෙෂ්ඨා කියන පදේ. දෙෂ්ඨා කියන පදේ පාවිච්චි වෙන්නේ අතීත කාලයේදී වේ යන පදේ. ඒ කියන්නේ විය. අතීතේ නම් විය යන පදේත් එක්ක තමයි දෙෂ්ඨා කියන පදේ භාවිතා වෙන්නේ. මෙතනදීත් අපි සුපුරුදු පරිදිම hon plus දෙෂ්ඨා කියන පදේ භාවිච්චි කරමු. hon plus දෙෂ්ඨා hon දෙෂ්ඨා පොතක් විය. මේක එතකොට තව උදාහරණයක් විදිහට ගත්තොත් තේබුරු plus දෙෂ්ඨා තේබුරු දෙෂ්ඨා මේසයක් විය. ඒ විදිහට අපිට ගන්න පුළුවන්. ඊට පස්සේ බලමු අපි අතීත කාලයේදී නැත යන අර්ථය. ඒ කියන්නේ නොවිය කියන පදේ භාවිච්චි වෙන්නේ කොහොමද කියලා. නොවිය යන පදේ භාවිච්චි වෙන්නේ දෙව අරිමසෙන් දෙෂ්ඨා. hon plus දෙව අරිමසෙන් දෙෂ්ඨා hon දෙව අරිමසෙන් දෙෂ්ඨා පොතක් නොවිය. ඊට පස්සේ අපි බලමු තව උදාහරණයකදී තේබුරු plus දෙව අරිමසෙන් දෙෂ්ඨා තේබුරු දෙව අරිමසෙන් දෙෂ්ඨා මේසයක් නොවේය. කොහොමද අපි බලමු ප්‍රශ්නයක් අහද්දී මේ this කියන පදේ භාවිච්චි වෙන්නේ. this කියන පදේ අගට කා කියන අකුර එකතු වුනහම ඒක ප්‍රශ්නාර්ථ ස්වභාවයක් ගන්නවා. සුපුරුදු පරිදි අපි පළවෙනි උදාහරණය ගමු. hon plus this කා hon this කා පොතක් වේද හයි hon this ඊයේ hon දෙව අරිමසෙන් දෙෂ්ඨා. Teha with Japanese YouTube channel හා එක්කු ඔබ සැමට ස්තුතියි. වීඩියෝවේ අඩුපාඩු ඇත්නම් එය කමෙන්ට් එකක් මාර්ගයෙන් මට පවසන්න. ලයික් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න. ස්තුතියි.